තෙරුවන් සරණයි සියලුම පින්වතුන්ට. මේ සත්‍යස් වන පින්වතුන් උදෙසා තවත් පැත්තකින් පොඩි සරල ඉදිරිපත් කිරීමක් කරන්න කැමතියි. බුදුරජාණන් වහන්සේ 45 වසරක් තිස්සේම පැහැදිලි කරලා දුන්නේ අපට අපගේ මේ මනස ගැන බලාගන්න කියන එක. මේ මනසේ කොහොමද හැසිරෙන්නේ, මනසේ ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක තමයි අපිට එක එක ආකාරයෙන් එක එක නිදසුන් දීමින් උදාහරණ උපමා ගොඩක් එක එක පැතිවලින් පෙන්වුවේ මේ අපේ මනසේ ක්‍රියාකාරීත්වය කොහොමද අපි තේරුම් ගන්න කියන එක. අපි බලමු අදත් පොඩි සරල උදාහරණයකින් කොහොමද අපි මේක පොඩ්ඩක් අපේ මනස මෙහෙමද හැසිරෙන්නේ කියන එක පොඩ්ඩක් බලා ගන්න. අපි බලමු පින්වත්තුනේ, අපේ ඇහැයි අපේ මනසයි අපේ ඇසයි මනසයි කොහොමද ක්‍රියා කරන්නේ කියලා. අපි බලමු අපි පොතක් රීඩ් කරනවා කියලා. ඒ පොතේ තියෙනවා මෙහෙම වචන තුනක්. අම්මා ගෙදර යනවා. දැන් අපි ඕක අපි සාමාන්‍ය පොතක් කියවගෙන යනකොට අපි ඕක ටිකක් අපි පාස්ට් ටිකක් ස්කිමින් කරනවා වගේ ස්කෑන් කරනවා වගේ කියාගෙන යනවා. අම්මා ගෙදර යනවා කියන එකට අපි පික් කරනවා. දැන් අපි කවදාකවත් පික් කරන්නේ නැහනේ. අයන්න, අල්මා යන්න, මා යන්න, අම්මා, ඊට පස්සේ කොම්බුව ගා යන්න, දා යන්න එහෙම කියලා පික් කරන්නේ. අපි ඔය සාමාන්‍ය අපිට හුරු වෙලා තියෙන නිසා අපි ඔක්කොම එකට පික් කරන්නේ. අම්මා ගෙදර යනවා. ඒ ඇත්තටම එතන ඒ පික් කරන එක ඒ වචන ගොඩක් අකුරු ගොඩක් ඒ වුණාට අර ඒක අපි වෙන වෙන ගන්න තුනාට ඒ හැම අකුරක්ම අපි ඇහෙන් දකිනවා. දැකලා අපි මනසෙන් ඒක අපි දකිනවා. දැන් ඒකනේ අපිට ගොඩක් ඔය බුක් එකක් අපි රීඩ් කරනකොට අපිට ඔය ප්‍රින්ටින් මිස්ටේක් එහෙම හම්බ වෙනවා. ඒවා අපි දකිනවා. නැත්නම් අපිට ඒක ස්කිමින් කරනවා වගේ අපිට ඒක උඩින් පල්ලෙන් බලනවා වගේ යනකොට අපිට ඒ වගේ මිස්ටේක් අපිට හම්බ වෙන්නේ නැහනේ. අපි ඒවත් බලනවා. ඉතින් ඒ වගේ අපි සූක්ෂමව අපි ඒක ඇහෙන් දැකලා ඒ මනසත් එක්ක අපි ගලපගෙන යන්නේ. නැත්තම් දැන් අපි ගත්තේ අම්මා කියන එක අයන්නයි අල්මාන්නයි විතරක් තියලා මා යන නැත්තම් අපි මේ වර්ඩ් එක අපිට කම්ප්ලීට් කරන්න බෑනේ. එතකොට විතරයි තියෙන්නේ. අම්මා කියන එක නෑ. ඉතින් දැන් අපි ඕක කියවලා ඉවරන පස්සේ අපිට හිතා ගන්න පුළුවන්ද අම්මා ගෙදර යනවා කියන එක පික් කරන්න අපිට කොච්චර වෙලාවක්ද ගියේ කියලා. අපිට හිතා ගන්නවත් බැරි ඉතාමත් කෙටි කාලෙකින් තමයි අපි ඒ අකුරු 9ට වැඩියක් තව තියෙනවා, කොම්බුවක් තියෙනවා. ඒ ඔක්කොම අපි එක මොහොතකට තමයි අපි ගත්තේ. ඉතින් අන්න එහෙම තමයි, අන්න ඒ ආකාරයෙන් තමයි පින්වත්තුනේ අපේ මනස ක්‍රියා කරන්නේ. ඒක අධිවේගීව සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒක අපිට මම මේ උදාහරණයකින් පෙන්වුවේ ඒක කොච්චර දුරට අධිවේගීව සිද්ධ වෙනවද කියලා. අන්න ඒක ආකාරයෙන් තමයි අපේ මනස ක්‍රියා කරන්නේ. ඉතින් අපි මේ වගේ අධිවේගයකින් ක්‍රියා කරන මනස දිහා පැත්තකට වෙලා අපි බලනවා කියන්නේ අපේ මනස කොච්චර අපි සමාධියකට අපේ මනස එක තැනකට අපි ගන්න ඕනේද. අන්න ඒක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් අපිට එක අකුරක් අඩු වුණත් අපිට පේනවා. ඒ කියන්නේ ඒත් අපි අකුරු ඔක්කොමත් බලලා ඒ වර්ඩ් ඔක්කොමත් කරලා. ඉතින් අපි ඔහොම තමයි අපේ මනස ක්‍රියා කරන්නේ. ඒ ඇහැට දකින්න එක මනස ටක් ගාලා අපි කොච්චර වේගින් අපිට හිතා ගන්න අපිට දැන් මතක් කරගන්න පුළුවන්ද මං ඒ පොත කිව්වට පස්සේ මං අම්මා කියන අකුර වෙනම ගත්තා. ඒ කියන්නේ වෙනම මං අම්මා අල්මා යන වෙනම ගත්තා කියලා අපිට මතක් කරන්න පුළුවන්ද? ඒ මතක් කරන්නවත් අපිට වෙලාවක් අපිට හිතා ගන්නවත් බෑ. අන්න ඒ ආකාරයෙන් අපේ මනස ක්‍රියාකාරීත්වය අන්න ඒ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේක පින්වත්නි අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ වගේ ඊටමත් අකාලිකව සිද්ධ වෙන මේ ධහම තුල
මේක තමා මේ ප්‍රින්සිපල් එක. මේක අපි මේ ටික හරියට ගලපගත්තේ නැත්නම් අපිට කොච්චර කාලයක් යවුවත් මේක අපිට තමා තුලින් මේක ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වෙනවා පින්වතුනි. ඉතින් ඒක තමයි මෙච්චර කාලයක් අපිට උනේ. ඒකයි මම මේ සරල මේ දේ මේ සරලව එක එක ආකාරයෙන් මේ පින්වතුන්ලට මේ තේරුම් කරලා දෙන්න හදන්නේ. ඉතින් ඔහොම ඒ වුණාට මේක දැන් අපි ඒක දැන් ඒ යන ස්පීඩ් එකට ඒ අකාලිකව සිද්ධ වෙන එකට අපිට හුරු වෙන්න පුළුවන්. ඒ හුරු වෙන්න තමයි අපි මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළපු මේ අකාලික ගාම්භීර ධර්මය මේක මේ ප්‍රායෝගික මගක්. මම නිරතුරුව කියන්නේ මේක ප්‍රායෝගිකව ඒ කියන්නේ අපිට සිතුවිලි එනවා. අපිට ඉන්ද්‍රිය පහෙන් අපි ඒ සෙන්ස් වලින් අපි ප්‍රපංචයෙන් අපි එක අරමුණු ගන්නවා. අරමුණු අරගෙන ඒවා ඉවර ඒ කියන්නේ ඉතුරු නැතුව අවසන් වෙනවා. නැත්තම් දැන් අපි උදේ නැගිටලා අපි ආයිත් රාට නිදා ගන්න යනකොට අපිට උදේ ගත්ත ටික ඔක්කොම අපිට මතක තියාගෙන ඉන්න පුළුවන්ද? තියාගෙන හිටියොත් අපිට මොකද්ද වෙන්නේ? ඉතින් ඒ වුණත් අපි නිකන් පිස්සෙක් වෙනවා අපි ඔක්කොම මතක තියාගෙන හිටියොත් නේ. ඉතින් ඒ වගේ ඒක එනවා යනවා ඒක තමයි ස්වභාවය. ඒ කියන්නේ මේ අපේ ඉන්ද්‍රිය පහේ ලෝකෙට විවෘත වෙලා තියෙන්නේ. ඒකට ඕන දෙයක් ඇහෙන්න පුළුවන්. මේ ලෝකේ තියෙන ඔක්කොම ශබ්දයකට ඇහෙන්න පුළුවන් සීමාව තියෙන ඔක්කොම ටික ඇහෙනවා. ඇහැටත් එහෙමයි. මේ ඇහැට පේන්න පුළුවන් ගොඩක් දේවල් ඉස්සරහා තියෙන ඔක්කොම ටික පේනවා. ඒ වුණානේ අපි ඒ වලින් එකයි අපි එක දැන් අපිට තියෙන බෝන්ස් එක තමයි අපි එකපාර ගන්න එකයි. බැරි වෙලා දෙකක් අපි එකපාර අල්ලන්න ගියොත් අපිට මේක සසර වසර තුර අපිට මේක තේරුම් ගන්න බෑ. අපි එකපාර අපි එකයි මේ දකින්නේ. කොච්චර තමන්ගේ ඉස්සරහා 100 ඔබ්ජෙක්ට්ස් තිබ්බත් අපි එකපාර දකින්නේ එක ඔබ්ජෙක්ට්ස් එකයි. ඒ කියන්නේ ඒ ඔබ්ජෙක්ට් එකට තමයි අපේ මනස ඇටච් වෙන්නේ. අන්න ඉතින් තමයි ඊට පස්සේ කියන්නේ මම මේක දැක්කා කියලා. අහවල් ඒක නමක් තියෙනවා. ඒක කලින් තමන්ගේ මෙමරි ස්ටෝරේජ් එකේ තියලා මම මේක දැක්කා කියලා අල්ලන්නේ එහෙමයි. ඉතින් අර පොතටත් වෙන්නේ ඒකම තමයි. පොතේ අපි රීඩ් කරගෙන යනකොට ඒ වර්ඩ්ස් තියෙනවා. ඒ වර්ඩ්ස් වලින් අකුරු වලින් පික් කරනවා. ඒ වලින් මේක දැක්කා කියන එක අපිට කරන් ඊට පස්සේ කියනවා. ඉතින් මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ දැන් තවත් බුදුහවුදුරම එකක් පැහැදිලි කරලා අර මේ එකක් මට ඒක මතක නැහැ හරියටම ස්වාමීන් වහන්සේ නම අර පොඩි වර්ඩ් දෙකක් දෙන්න ප්‍රැක්ටිස් කරන්න. රජෝහරණං කියලා. ඉතින් බලන්න සිම්පල් ඒකේ මෙතඩ් එකක් වර්ඩ් දෙකක් දෙනවා. ඒක ඒ දෙක විතරයි ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. එතකොට ඒ රජෝහරණං කියන එකේ ඊට පස්සේ ඒක ප්‍රැක්ටිස් කරලා ඒක වර්ඩ් දෙකක් අර අම්මා කියන එක ඒකම තමයි ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. මම අර කලින් පැහැදිලි කරපු වර්ඩ් එකටම අම්මා ගෙදර යනවා කියන එකටම මේක වචන දෙකයි තියෙන රජෝහරණ. ඒකේ ෆෝකස් එකට එනවා. ඒක කිව්වේ මේ හාමුදුරනේ කිසිම දෙයක් මතක තියාගන්න බෑ කියන එකනේ. ඒ බලන්නේ ෆෝකස් එකට ඇවිල්ලා ඒ කියන්නේ මනස එතෙන්ටම ගේනවා. ඊට පස්සේ රජෝහරණ එතකොට ඒ රජෝහරණ ඒකට ෆෝකස් කරාට පස්සේ අපිට මේ ඉන්ද්‍රිය පහෙන් අනිත් පැත්තෙන් කිසිම අරමුණක් අපිට එන්නේ නැහැ. අපේ මනස ෆෝකස් වෙලා තියෙන එතෙන්ට විතරයි. ඉතින් ඒකේ තවදුරටත් ඒක ෆෝකස් කරගෙන යනකොට ඔන්න අපේ හිත ගන්න පුළුවන් අපේ ගැඹුරු සමාධියකට යන්න පුළුවන්. ගැඹුරු සමාධියකට අපිට යන්න පුළුවන්. ඒ ගැඹුරු සමාධියට යනකොට අපිට දැන් අර පටන් ගන්නකොට මම හිටියානේ. පටන් ගන්නකොට මේක කරන්න මම හිටියා. ඔන්න දැන් ඔතන මම පොඩ්ඩ ඔතනින් දැන් අයින් වෙනවා ඔතනින්. ඒ කියන්නේ කරන කෙනෙක් අපි පටන් ගත්තාට දැන් ඇත්තටම මේ ධර්මයේ අවබෝධ කරගන්න මේ සත්‍ය ගවේෂණය කරන්න ඉතින් මම ඉන්නවා. ඉතින් ඉස්සලා මේක විහෙරේ හදාගෙන මම මෙතනට එන්න ඕනේ. මම ඉන්නවා එතන. ඊට පස්සේ දැන් ඕක ඔහොම කරගෙන යනකොට දැන් අතන අරක ප්‍රැක්ටිස් කරගෙන ගැඹුරු සමාධියකට යනකොට එතන මම නෑ පින්වතුනි. ඊට පස්සේ ඒ හේතුඵල ක්‍රියාවලිය තුල තමයි එතන ඒ ක්‍රියාවලිය තුල අර එතන දැන් අපිට ඇත්තටම වෙන්නේ අපේ මේ ඉන්ද්‍රිය පහ අපිට මේ ලෝකෙට විවෘත වෙලා තියෙනවා. ඒ හැම එකකින්ම අපි ගන්නවානේ. දැන් මෙතින්ද වෙන්නේ ඒ එනේවට අපිට ඒ කියන්නේ එනවා යනවා අපි ඒක ගන්න. ඒ කියන්නේ මම දැක්කා කියන තැනට අපිට එකක් අල්ල ගන්න බෑ.
ඒකයි හිතෙන්දි වෙන්නේ. සමාවෙන්න ඊට පස්සේ ඒ ගැඹුරු සමාධියට යනකොට පින්වතුනේ තවත් ඉස්සරහට යනකොට එතකොට එතනම තමා මනස ඒකට ඇතුළත තියෙන ඒක ගැඹුරු සමාධියට යනවා. අන්න එහෙම තවත් ඉදිරියට යනකොට යම් කිසි මොහොතක තමන්ට පුළුවන් මනසෙන් නිදහස් වෙන්න. මම මේ තමන්ට කියලා කිව්වට එතන මනසෙන් නිදහස් වෙන කෙනෙක් නැහැ. එතන කෙනෙක් නැහැ. එතන අපි එතන ප්‍රැක්ටිස් කරන එක තුල අපේ ප්‍රඥාව තමා ඉහළටම එන්නේ. ඒ කියන්නේ පීක් එකටම එන්නේ අපේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව ඉහළම තැනකට ආවට පස්සේ ඒ සත්‍ය ඒ කියන්නේ මේ තමන් හොයපු සත්‍ය ඒ හේතුඵල ක්‍රියාවලිය තුල ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ වෙන එතන කෙනෙක් නැහැ. එතන කෙනෙක් ඉන්නෝ නම් කියන්න පුළුවන් තමන්ට මේකයි උනේ කියලා. ඒක කියා ගන්න හරියට එක්ස්ප්ලেইন කරන්න බෑ හරියට මොකද්ද වෙන්නේ කියලා. ඒ වුණාට මෙතන සත්ව පුද්ගලයෙක් නෑ කියන එක මේක කරන්න කෙනෙක් නෑ කරන කෙනෙක් නෑ කරවන්න කෙනෙක් නෑ කියන එක තමා තුළින් ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට එයා දකිනවා අපි මේ හිතන් ඉන්න අපි මේ මවාගෙන ඉන්න ලෝකය මායාවක්. අපි මෙච්චර කල් මායා ලෝකයක ජීවත් වුණේ කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න එතනින් එයාට පුළුවන් මේ ලෝකයෙන් එතර වෙන්න. අර ලෝකෝත්තර ස්වභාවය කියන්නේ පින්වතුනි ඔන්න ඔතෙන්ට. ඉතින් එහාට ගිය කෙනෙක්. එතකොට ඒ ගිහිල්ලා එයා එතන ගොඩක් වෙලා ඉන්න කෙනෙක් නෙමේ. ශනේයකට මොහොතකට ඉන්න කෙනෙක්. ඊට පස්සේ අයිත් එයා මේ සම්මත ලෝකයට එනවා. අයිත් මේ ඉන්ද්‍රිය පහෙන් ඒව ලෝකයේ ටික ඔක්කොම ශබ්ද ටික, පේන ටික, ඇහෙන ටික ඒ ඔක්කොම ටික වෙනවා. අන්න එතකොට බලනවා. අන්න අර කතා ඒ ගත්ත අත්දැකීමත් එක ගලපනකොට තේරෙනවා අපි මේ කොච්චර වැරදි දෙයක්ද කරන්නේ කියලා. ඉතින් ඕක තමයි පින්වතුනේ ඔය අත්දැකීම කියන ඕක අර එතර වෙච්ච කෙනෙකුට එතරට ගිය කෙනෙක් තමයි එතර ගැන විස්තර දන්නේ. දැන් මෙතර ඉඳලා මේ පැත්තේ ඉඳලා අපිට අපේ ඉවුරකින් එහා පැත්තට යන්න ඕන නම් අපිට ගියොත් තමයි එහා පැත්තේ සිදුවෙන දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගොඩ ඉඳලා ඒ ගොඩ ගැන අපිට විස්තර තාම අපි දන්නේ නැහැ. ඉතින් යන්න ඕනේ එතෙන්ට. මේ පින්වතුන් හැමදෙනාම එතෙන්ට එන්න ඕනේ. ඉතින් ඕක එක පැත්තක් බලන්න මේක ප්‍රැක්ටිස් කරන්න. ඉතින් අර වගේ බලන්න තමන්ට සරල පොඩි ට්‍රික් එකක් ගන්න පොඩි මොකක් හරි ක්‍රමයක් මෙතඩ් එකක් අරගෙන ස්ට්‍රැටජි එකක් අරගෙන මේක ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරාම තමන්ට පුළුවන් මේ කියන තැනට තමන්ටම පත් වෙන්න පුළුවන්. ඉතින් මේකම තමා කියන්නේ මේ ක්‍රියාවලිය කියන්නේ මේ මනස එක තැනකට ගන්න ක්‍රම එක ක්‍රම තියෙනවා. ඉතින් මේ ක්‍රම ගැන තමයි බුදුහාමුදුරුවෝ නිරතුරුවම දේශනා කළේ, පැහැදිලි කළේ. ඉතින් අපි මේක අපි ඉස්සෙල්ලාම සත්‍ය හොයන්න යන්න කලින් අපි සත්‍ය ගවේෂණය කරන කලින් අපි බලන්න ඕනේ අපේ මනස කියන්නේ මොකක්ද කියන එක. අපේ මනස ක්‍රියාකාරීත්වය කොහොමද? ඒක කොහොමද මනස අපේ මේ ඒ කියන්නේ කොහොමද මනස අපේ එදිනෙදා ජීවිතයත් එක්ක කොහොමද මනස හැසිරෙන්නේ? මෙන්න මේක තමයි පින්වතුනි සත්‍ය ගවේෂණය කියන්නේ, විමර්ශනය කියන්නේ මේක තමයි. නැතුව වෙන කතාවක් ඒ කියන්නේ වෙන එකක් අහගෙන ඉන්න එක නෙමෙයි. මේක මේ තමා තුළ මේ සිද්ධ වෙන ක්‍රියාවලිය හරියට මේක ගලපලා ඒක උඩට පාද ගන්න එක. ඒක තමයි කරගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මං අද ගොඩක් දේවල් පැහැදිලි කළේ එක දෙයක් පැහැදිලි කළේ බලන්න මේක කොහොමද මේක මෙහෙම දෙයක්ද වෙන්නේ කියන එක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න. ප්‍රැක්ටිස් කරාම මේ කියන්නේ පළවෙනි සැරෙන්ම මෙතෙන්ට එන්න බෑ. ඉතින් මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කරනකොට තමයි ඒක පොඩ ඉම්ප්‍රූව් වෙලා අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා අද පැහැදිලි කිරීම ඇති කියලා. බලමු තවත් වැඩසටහනකින් මම තවත් වෙන ආකාරයකින් පැහැදිලි කිරීමකින් සම්බන්ධ වෙන්න බලන්නම්. පින්වතුන් සීලුම දෙනාටම තෙරුවන් සරණයි.